අද බදාද දවසක් මං හිතුවා අද මගේ දවස ගත වෙන විදිහ ඕගලන් එක ෂෙයා කරගන්න. අද උදේ හස්බන්ඩ් ගෙදර හිටපු නිසා එයා කිව්වා මාව අද ඩ්‍රොප් කරන්නම් කියලා. ඉතින් අද උදේට මට ට්‍රැවලින් කොස්ට් එකක් නැහැ. බලන්නකො මේගොල්ලන් උදෙන්ම තනකොළ කපන්නත් පටන් අරගෙන. වාහනෙන් බැහැලා චුට්ට දුරක් පයින් යද්දී මං දැක්කේ මං ආසම කරන ලස්සනම විව් එක. දැන් මං යන්නේ ෆ්‍රිජ් එක ළඟට. අද මට ෆ්‍රිජ් එකට දාන්න ලොකුවට කෑම නැහැ. උදේට කන්න ගෙනාපු යෝගට් එක විතරයි දාන්න තියෙන්නේ. ලැබ් එක ඇතුලේ ඉන්නවනම් අනිවාර්යෙන්ම ලැබ් කෝට් එක ඇඳගෙන ඉන්න ඕනේ. මං අද කලින් ගියපු නිසා තාම කවුරුවත් ඇවිල්ලා නැහැ. ඒ නිසා මට හොඳට වීඩියෝ කරගන්න chance එක ලැබුණා. මං තාම කිව්වේ නැහනේ මං කොහෙද වැඩ කරන්නේ කියලා. මං වැඩ කරන්නේ සවුත් ඕස්ට්‍රේලියාවල වතුර සම්බන්ධයෙන් තියෙන ප්‍රධානතම රජයේ ආයතනයක ලැබ් එකක. අපේ වර්කින් අවර්ස් තියෙන්නේ උදේ 9 ඉඳලා හවස 5 වෙනකන්. හැබැයි අපිට කැමති නම් උදේ 9ට කලින් ගිහින් හවස 5ට කලින් ඕෆ් වෙන්නත් පුළුවන්. හැබැයි අපි එක දවසකදී පැය 7මාරක් කම්ප්ලීට් කරලා තියෙන්න ඕන ලන්ච් බ්‍රේක් එක ඇරුණාම. ඊට අමතරව අපිට උදේ 11ට විතර මෝර්නිං ටී බ්‍රේක් එකක් තියෙනවා. ඒක විනාඩි 20ක් විතර ගන්න පුළුවන්. 11ට මෝර්නින් බ්‍රේක් එක ගත්තට පස්සේ ආයිත් අපිට එකට ලන්ච් බ්‍රේක් එක ගන්න පුළුවන්. හැබැයි හරියටම එකට ගන්න ඕනේ කියලා ෆික්ස් ටයිම් එකක් නැහැ. අපිට කැමති වෙලාවක ලන්ච් බ්‍රේක් එක ගන්න පුළුවන්. අපිට ලන්ච් බ්‍රේක් එකට විනාඩි 30ක් දෙනවා. ඉතින් අද මට වැඩ වගේක් තිබිච්ච නිසා මම පරක්කු වෙලා තමයි ලන්ච් වලට ආවේ. ඒ එද්දි අපේ ලන්ච් ඒරියා එකේ කවුරුවත්ම හිටියේ නැහැ. අද මම ලන්ච් වලට ගෙනාවේ බත් කාලා කණ්ඩ දොඩම් ගෙඩියකුත් ගෙනාවා. මේ තියෙන්නේ අපේ ලන්ච් රූම් එක. රූම් එකක් කිව්වට ඒක ඕපන් ඒරියා එකක්. මේකේ ටේබල්ස්, චෙයර්ස් එහෙම දාලා තියෙන අපිට ඕන විදිහට වාඩි වෙලා කන්න පුළුවන්. ඉතින් මේ ඒරියා එකේ අපිට අවශ්‍ය කරන හැම දෙයක්ම තියෙනවා. ඒ කියන්නේ බින්ස්, සින්ක් එකක්, හොට් වෝටර් නම් හොට් වෝටර් ගන්න පුළුවන්, ටෝස්ටර්, කොෆි මැෂින්, ඩිෂ්වොෂර්, මයික්‍රෝවේව් oven එකක්, මිනි ෆ්‍රිජ් එකක්, පිඟන් කෝප්ප, ඒ වගේම කට්ලරිස් කියන හැමදේම මෙතන තියෙනවා.
මෙතන ඉඳලා පල්ලෙහා බැලුවාම එතන තියෙන කැෆේ එක ලස්සනට පේනවා. ඉතින් ලන්ච් බ්‍රේක් එක ඉවරයි. දැන් ආයිත් back to work. ඕගොල්ලෝ බලනවා ඇති මේ ලැබ් එකේ වැඩ කරන මිනිස්සුකෝ කියලා. ඇත්තටම ඒ කවුරුවත් නැති වෙලාවක් බලලා තමයි මම මේ වීඩියෝස් ඔක්කොම කරන්නේ. දැන් මම ජැකට් එහෙම දාගෙන ගෙදර යන්නයි ලෑස්ති වෙන්නේ. අද මම යන්නේ බස් එකේ. ඉතින් බස් එකේ යන නිසා ජැකට් එක අනිවාර්යෙන්ම දාගෙන යන්න ඕනේ ටික දුරක් පයින් යන්න වෙන නිසා. දැන් වින්ටර් එකනේ ඉතින් හරිම සීතලයි. ඉතින් කවුරු හරි කෙනෙක් ලන්ච් ඒරියා එකේ ටේබල් එකක් උඩ මුරුක්කු වගේක් තියලා තිබුණා අරගෙන කණ්ඩායි කියලා. ඉතින් මේ විදිහට එක එක දවස්වලට එක එක්කෙනා ගෙනත් තියෙනවා කෑම වර්ග for free කියලා ගහලා. ඕන කෙනෙක්ට අරගෙන ගිහින් කන්න පුළුවන්. සිටි එකේ වැඩ කරන හැමෝම වගේ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් තමයි යූස් කරන්නේ. මොකද අපිට ෆ්‍රී පාකින් අවේලබල් නැහැ. මම බස් හෝල්ට් එකට යන්න ටික දුරක් ඇවිදගෙන යන්න ඕන. ඉතින් මං මේ වෙලාවට හරිම ආසයි වටපිටාව බල ලස්සනට පේන බිල්ඩින්, කොළ හැලිච්ච ගස්, ඒ වගේම ලස්සනට ඇඳගෙන යන මිනිස්සු දිහා බලාගෙන ඉන්න. බලන්නකෝ අද අහසේ ලස්සන. අහසේ එක පැත්තක් විතරක් තැඹිලි පාට වෙලා. මං දැක්කා මං වගේම තවත් කට්ටිය අහසේ ඒ පැත්ත වීඩියෝ කරනවා. මං දැන් බස් හෝල්ට් එකට ඇවිල්ලා ඉන්නේ. Google Map එකේ අපි ඉන්න තැනේ ඉඳලා යන්න ඕන තැන වෙනකන් ඩිරෙක්ෂන් එක දුන්නාම ඒකේ පෙන්නනවා අපිට එතෙන්ට යන්න පුළුවන් බස් වල අංක සහ ඒ බස් තව කොච්චර වෙලාවකින් එතෙන්ට එනවද කියන එක. මං දැන් බස් එකෙන් බැහැලා ගෙදර යන ගමන්. දැන් වින්ටර් එක නිසා ඉක්මනට කරුවල වැටෙනවා. තාම වෙලාව 5:00යි. ඒ වුණාට ගොඩක් රෑ වෙලා වගේ තමයි පේන්නේ.
අද හස්බන්ඩ් ගෙදර එන්න රෑ වෙනවා. ඉතින් මං ගෙදර ගිහින් වොෂ් එකක් දාගෙන මගේ රෑ කෑම ලෑස්ති කරගත්තා. මං අද රෑට කණ්ඩ යන්නේ කුරක්කන් රොටි බිත්තරයි. මේ රොටි කඩේ ගන්න තියෙනවා. පැකට් විදිහට තමයි එන්නේ. අපිට කරන්න තියෙන්නේ පෑන් එකක දාලා රත් කරගන්න එක විතරයි. ඉතින් මම රොටි කන ගමන් ආසම කරන කතාවකුත් බලද්දි දන්නේම නැතුව රෑත් වෙලා. ඉතින් අද මගෙත් එක්ක මගේ දවස ගත වෙන විදිහ බලන්න ආපු ඕගොල්ලන් හැමෝටම ගොඩක් ස්තුතියි. ඉතින් මගේ channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. එහෙනම් ආයෙත් දවසක තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන එනකන් ගිහින් එන්නම්.